ආයුබෝවන්. ඉතින් මුලින්ම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි හෙළ අවුරුද්දේ ඉතිහාස කතාව පිළිබඳව අධ්‍යයනය කරමු. ජ්‍යොතිර්වේදයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුද්ද වශයෙන් සලකනු ලබනවා. එනම් හෙළයේ පළමු රජු වූ මහා සම්මත මනු රජුගේ රාජ අභිෂේකයේ සිදු වූ නැකත හෙළයන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට අලුත් අවුරුද්ද ලෙස සැමරීම සිදු කරනු ලබනවා. හෙළ බෞද්ධ පදනම මත ගොඩනැගුණු අපේ රට තුළ අතීතයේ ආගම් ජාති භේදයකින් තොරව සියලු ජනයා විසින් හෙළ අවුරුද්ද සැමරීම සිදු කර ඇති බව මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී අපට පැහැදිලි වන කරුණක්. බොහෝ සංස්කෘතිකාංග වලින් සමන්විත අපේ හෙළ අවුරුද්ද මෙරට රාජ්‍ය නායකයා විසින් පෙර සිරිත අනුව ජනතාවට පූර්වාදර්ශයක් සපයමින් ප්‍රමුඛව සැමරීම සිදු කර තිබෙනවා. නමුත් අද එසේ නොවීම පෞද්ගලිකව මට කනගාටුවට කාරණාවක්. රටම එක නැකතට සියලු කාර්යයන් සිදු කරන මෙවැනි උත්සවයක් ලොව කිසිදු රටක දකින්න ලැබෙන්නේ නැහැ. මෙම සංස්කෘතික මංගල්‍යය තුළින් හෙළ මහා සම්මත පරපුරේ අභිමානය ලොවට විදහා දැක්වෙනවා. ඉතින් මේ අවුරුදු කාලය පෙර අවුරුද්දේ ඔයා අතින් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු සියල්ල නිවැරදි කරගනිමින් ගුණ ධර්ම වලින් පෝෂිත නව ජීවිතයක් ආරම්භ කිරීමේ හොඳම අවස්ථාව. ඉතින් අලුත් ඇඳුම් විතරක් ඇන්දට මදි. ක්‍රියාවෙන් මේ රටට ජාතියට ආදරය කරන ගුණ ධර්ම වලින් පෝෂිත යහපත් මිනිසෙක් ලෙස මේ අවුරුද්ද තුල වෙනස් වෙන්න. පරණ හිත් අමනාපකම් නැති කරන නෑදෑකම් වර්ධනය වන අවුරුද්දක් විදිහට ඔයා මේ ලැබුවා වූ සුබ අලුත් අවුරුද්ද පරිවර්තනය කරගන්න. හොඳින් මතක තබා ගන්න. අපේ හෙළ අනන්‍යතාවය විනාශ කිරීමට ගොඩක් දෙනෙක් අද වෙද්දී කුමන්ත්‍රණය කරනවා. සමහරක්ගේ මතය අනුව සිංහල අලුත් අවුරුද්ද වෙන්නේ වෙසක් මාසය. එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. හෙළ අවුරුද්ද යනු අපේ ජාතික උත්සවයයි. වෙසක් උත්සවය යනු අපේ ආගමික උත්සවයයි. ඉතින් ඒ දෙක පටල ගන්න එපා. ඉතින් මෙරට වාසය කරන සියලු හෙළයන්ට සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.